Okay. මේ ඉදිකිරීම කටයුතු අපි කරන්නේ ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ලබා ගැනීමෙන් තමයි. ඒ සඳහා ප්‍රදේශවාසීන්ට විශාල බරක් දරන්න සිදුවෙන නිසා අපි ඒ සඳහා ක්‍රමෝපායන් කිහිපයක් යොදලා තිනවා. එහිදී විහාරස්ථාන භූමියේ කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය කරලා ගොවිතැන් කටයුතු සිදු කරලා එයින් ලැබෙනා වූ ආදායම මේ චෛත්‍යරාජන් වහන්සේ උදෙසා යෙදවීමටත් ඒ වගේම සෑම නිවසකින්ම පොල් ගහක් වෙන් කරලා ඒ පොල් ගහේ ගෙඩි ටික තුලින් ලැබෙනා වූ ආදායම මේ චෛත්‍යරාජන් වහන්සේ සඳහා වෙන් කිරීමටත් ඒ වගේම රජයේ නිලධාරීන් වශයෙන් සේවය කරන අය මාසිකව Tamanට හැකි ප්‍රමාණයෙන් රුපියල් 1000ක් රුපියල් 500ක් ආදී මුදලක් මේ වෙනුවෙන් මාසිකව පරිත්‍යාග කරලා හිටන් තමයි මේ වෙන විට කටයුතු සිදු කරමින් පවතින්නේ. ඒ කටයුතු සිදු කර ගැනීම සඳහා මේ ආධාර උපකාර කරන සෑම දෙයක්ම පිළිබඳව අපි තඹපත්වල සටහන් කරලා මේ චෛත්‍යරාජන් වහන්සේගේ තැන්පත් කිරීමට තමයි අරමුණු කරගෙන තියෙන්නේ. එවිට මේ චෛත්‍යරාජන් වහන්සේ ඉදිකලේ කොහොමද? ඒ සඳහා දායකුනේ කවුද? ඒ දායකත්වයේ ලබා දුන්නේ කෙසේද කියන එක පිළිබඳව අනාගතයේ මේ චෛත්‍යරාජන් වහන්සේ ගරා වැටිච්ච දවසක සෑම දිනාටම හඳුනා ගැනීමට දැන ගැනීමට පුළුවන්කම ලැබෙන ඓතිහාසික සිද්ධියක් බවට පත් වෙනවා. ඉතින් ඒ සිද්ධියක් වගේම ඒ හැම දිනාටම නැවත සිහිපත් කරලා පින් සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙන නිවන් දක්නා ජය දක්වාම තමන්ගේ නැවත සතුටටපත් වෙන්න පුළුවන්කම ලැබෙන මහඟු පින්කමක් බවට පත් වෙනවා. මොකද මේ චෛත්‍යයක් ඉදි කරනවා කියන්නේ නිවනට යන මඟ සකස් කිරීමයි. මුලින්ම විශාල ප්‍රදේශයක් භූමිය යට කරගෙන ආරම්භ වෙලා ටිකෙන් ටික කුඩාවටපත් වෙනවා. මේ ආරම්භය අපේ ජීවිතයේ පවතින සියලුම ක්ලේශ ධර්මයන් වගේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පරිගැනීම, තණ්හාව, ආසාව මේ සිතුවිලි වලින් පිරිච්ච අපේ හිත වගේ තමයි මේ චෛත්‍ය ආරම්භය. ඒකට එහෙම ආරම්භ වෙලා අපි දානෙන්, සීලයෙන් මේ මුලින් මේ තියෙනා වූ තණ්හාවන් කෙමෙන් අඩු කරගන්නවා. ඒ විදිහට සීලයට සමාදන් වෙලා කාය වාක් සංවරයටපත් වෙලා සමාධියට යනවා. සමාධියේ මනස සංවර කර ගැනීමට අපි භාවනාව ප්‍රගුණ කරනවා. ඒකට ඊට පස්සේ අපේ ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. අපිට හරි දැක්මක්, හරි අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ අපේ බාහිර වශයෙන් කය සංවර වෙලා ඊට පස්සෙ අභ්‍යන්තර වශයෙන් සිත සංවර වෙලා නිවැරදිව යමක් දෙස බැලීමේ, යමක් හිතීමේ හැකියාව ලැබුණාට පස්සේ තමයි. ඉතින් ඒක තමයි චෛත්‍යරාජන් වහන්සේ නමක් ඉදි කරන විට පළවෙනි පේශාවලලු 3 වශයෙන් හඳුන්වන්නේ. ඊට පස්සේ ඉදි වෙන ගර්භය සත්‍විස් බෝධි පාක්ෂික ධර්ම වශයෙන් තමයි. ඒ කියන්නේ බුද්ධත්වයේ සඳහා ඇසුරු කරන පක්ෂයටපත් වෙන තමන්ට සමීප වෙන ධර්ම කාරණා ටික තමයි ගර්භය තුල පින්ඩයක් වශයෙන් ඒක රාශි වෙලා පවතින්නේ. ඒකට ඒ පින්ඩය තුලින් තමයි අන්න අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය සකස් වීමක් වෙන්නේ. ඒක තමයි හතරස් කොටුව වශයෙන් ඒ ගර්භයේ මුදුනින් ඉදි වෙන්නේ. ඊට පස්සේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපිට කල්පනා කරන්න අපේ සිත මෙහෙවන්න අපි යොමු වෙනවා. ඊට පස්සේ දේවතා කොටුවේදී ත්‍රිලක්ෂණය පිළිබඳව අපි මෙනෙහි කරනවා. මේ සඳහා යන මාර්ගය බවට පොත් කැරැල්ල ආර්ය අෂ්ටාංග මාර්ගය පත් වෙනවා. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් අපි ගිහිල්ලා අවසානයේ පොත බවට පත් වෙනකොට අර සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග ඵලයන්ට අපි පත් වෙලා චූඩාමාණික්කය නැමැති විනිවිද පේන මණික් ගලකින් නිවන සාක්ෂාත් කර ගැනීමට පත් වෙනවා. ඒකට මේ නිවන සාක්ෂාත් කර ගැනීම විමුක්තිගාමී මාර්ගය සකස් කිරීම අපේ සසර ගමන කෙටි කර ගැනීමට හේතු වෙනවා. ඉතින් ඒ ආකාරයට තමයි අපි මේ පුණ්‍ය කර්මය සිදු කිරීමට ආරමුණු කරගන්නේ. ප්‍රදේශවාසී සීල දනාගේම දුක් දුම්නස් තුනී කරලා ඒ අයට වැරදි ක්‍රියාවන්ගෙන් අතමුදවගෙන ඒ අයට හොඳ නිවැරදි ආකාරයක ජීවත් වීමේ මම්පෙත් සකස් කරලා දීලා හොඳ ගතිගුණයන් ඒ අයට පුරුදු පුහුණු කිරීම තමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ.